ඔබට ඒ කාන්තී සුගතිය උපදින්න උපකාර වෙන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි සද්ධාව. ඔබ නිතර බුදුගුණ සිහි කරනවන. ඔබ නිතර ධර්මී ගුණ සිහි කරනවන. ඔබ නිතර ආරි මහා ශ්‍රාවකයන්ව සංඝයාව ගුණ වසයෙන් සිහි කරනවන. ඔබේ හිතේ තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාවක් උපදිනවා. එහෙම සද්ධාව ඉන්ද්‍රයක් හැටියට බලධර්මයක් හැටියට සේක බලයක් හැටියට දියුණු කරගත්ත කෙනා ඒ කෙනා කවදක් කොතන කොයි මොහොතේ මැරුණත් ඒ සද්ධාවම බලවත් වෙලා ඔහු මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. පිංහතුනි දවසක් දෙවිවරු පිරිසක් දිවිය ලෝකෙ සතුටු එමින් ප්‍රීති ගෝසා කරනවා. දෙවිවරු බුදු කෙනෙක් පහළ වෙනකොට බුදුන් සරණ යන අය නිසා දිවිය පිරිස වැඩි වෙනවා කියලා දෙවියම් ප්‍රීති ගෝසා කරනවා. ඒකට හේතුව බුද්ධ ශූන්‍ය කාලවල ලෝකෙ බලවත්ම දේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. පින් පව් කියල දෙයක් නෑ. ඕන අකුසලයක් කරපල්ලා. ඕය විපාකනෑ කර්ම කරම්පල කියල දෙයක් නෑ. ඔය වගේ අදහසක් ලෝකෙ මිත්‍යා දෘෂ්ටිය හැටියට පැතිරෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය පිහිටන කාලේ බලවත් වෙන කාලේ ලෝකෙ බොහෝ පිරිස අකුසල්වලට ලැජ්ජාව බයි නැති වෙනවා. ඒ නිසා බොහෝ අකුසල් කරලා පව්කං කරලා මිත්‍යා දෘෂ්ටියේ යුතුව කටයුතු කරලා බොහෝ පිරිස මරණින් මත්‍ය අපාගාමි වෙනවා. ඒ කාලවල මිත්‍යා දෘෂ්ටිය බලවත් කාලවල බුද්ධ ශූන්‍ය කාලවල දිවිය පිරිස අඩුවෙනවා කියලා. හැබැයි බුදුවරු පහළ වෙනකොට මිනිස්සු සද්ධහා ඇති කරගන්නවා සිල්ගුණ දහම් රකිනවා දන් දෙනවා පින් කරනවා කරම කරම්පල විශ්වාසය ඇති කරගන්නවා මෙලෝ පරලෝ පිළිගන්නවා පාපයට බයි ලැජ්ජාව ඇති වෙනවා. ඒ තුළ බොහෝ පිරිස මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. ගාථාවකින් කියනවා ඒකේචි බුද්ධන් සරණං ගතාසේ සාමීනී භාග්‍යතුන් වහන්සේ යමෙක් බුදුන් සරණ ගියොත් අවබෝධය නතිය ගමි සන්ති අපායන ඒ අයනං අපායවල්ලෝට වැටෙන්නෑ කිවා. පහාය මානුසන් දේහම් මානු සංකැනීම මනුස්ස දේහෙ මිනිස් කය මිනිස් ශරීරය අතහැරියට පස්සේ දීව කායා පරිපුරෙ සතියයි කාන්තෙන් සුගතියනවා. එතන පෙන්නන්නේ දිවිය පිරිස වැඩි වෙනවා කියන බුදුන් සරණයනයි නිසා. එතකොට අපිට පේනවා සුගතියක යන්නත් බලවත්මදේ තමයි තුනුරුවන් ගැන සද්ධාව තියෙන් ඕන්. ඔබ කවද කොත්තන කොයි මොහොති මැරුණත් ඔබට සුගති යන්න නං අවශ්‍ය පලවෙනිම දේ තමයි කිවා තුනුරුවන් ගැන සද්ධාව. පිංහතුනී බුදුගුණ නිතර සිහි කරනවා කියන එක භාවනාව. එකට ගැන් බුද්ධානුස්සති භාවනාව. කෙනෙක් නිතර ධර්මී ගුණ සිහි කරනවා කියන්නේ ඒ